2025 වර්ෂයේ ඔක්තෝබර් මාස 6 වන දිනට යෙදෙන 39 වන ලෝක ජනාවාස දින සැමරුම යතුරු දාන්නේ කවුද? නිවැරදි යතුරු දැම්මොත් දොරෑනේ. ජීවිතේ නිවැරදි ක්‍රම පාවිච්චි කරපු ඕනෑම කෙනෙකුට සාර්ථක වෙන්න පුළුවන්. නිවැරදි ක්‍රම පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්නවා. එහෙමනේ? හරි. දැන් මේ ඉන්නේ ඔක්කොම ප්‍රජානායකයෝනේ. එතකොට මේ ප්‍රජානායකයෝ ඔබ සියලු දෙනාම අනිත් තමන්ගේ ප්‍රජාවටත් මේක කියලා දෙන්න එපා. ජීවත් වෙන එක යම්කිසි ක්‍රමයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔබ ඇත්තටම මේ ඇගීමට ලක් කරන්නේ ඔබ මේ හැමදේම තමන්ගේ ජනාවාසය තුළ තමන් එකට ජීවත් වෙන ප්‍රජාවට මේ සියලු දේවල් කරන්නේ ස්වේච්ඡාවෙන්. කිසිම ආදායමක් නැතුව වියදම පමණක් ඔබ සිදු කරන නිසා ඇත්තටම ඔබ අපට ශක්තියක් ඒ වගේම අපිට ආඩම්බරයක්. අපි දන්නවා ලෝකයේ තුල වගේම ලංකාව තුලත් මේ නිවාස අවශ්‍යතාවය කියන එක පැත්තකින් දවසින් දවස වැඩි වෙනවා. ඒ වගේම තමයි ලැබෙන ඉල්ලුමට සරිලන සැපයුමක් විශේෂයෙන් ලංකාව වගේ රටවල අපිට දකින්න හම් වෙන්නේ. අපි දන්නවා දශක ගණනාවක් තිස්සේ යම් අඩුපාඩුකම් මැද්දේ වුණත් මේ සමාජ සවිබැල ගැනීම කියන එක විවිධ ආයතන විසින් විවිධ ව්‍යාපෘති හරහා වෙන්න පුළුවන්. ජනසවිය, සමෘද්ධිය මේ විවිධ නම් වලින් වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ආයතන වලින් වෙන්න පුළුවන්. මේ සියලු ව්‍යාපෘති ගණනාවක් පහුගිය දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට අපි යන්නේ ව්‍යාපෘති වලින් බලාපොරොත්තු වෙච්ච ඒ වැඩ සටහන් තුලින් බලාපොරොත්තු වෙන අරමුණු සාක්ෂාත් කරගන්න කොයිතරම් දුරට සමත් වෙලා තියෙනවද කියලා ආපහු හැරිලා බැලුවොත් ඒක අපිට සන්තෝෂ වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ මේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වගේ ආයතන විසින් ඒ ජනාවාසවල තියෙන ප්‍රජාව හඳුනාගෙන විශේෂයෙන් ප්‍රජා නායකයන් හඳුනාගෙන ඒ නායකයන් තුලින් මේ ප්‍රජාව සවිවල ගැනීමේ වැඩසටහන ශක්තිමත් කරන එක. සමහර ආර්ථික ක්‍රියාකාරකම් මගින් ඒ වගේම සමහර සමාජීය අධ්‍යාපනික සෞඛ්‍යමය ඒ වගේ සමාජීය වැඩසටහන් තුලින් ඒ ප්‍රජාව ශක්තිමත් කරන එක මම හිතන්නේ අද දවසේ වෙනකොට වැඩියෙන් අවශ්‍ය වෙන එකක්.